Hi everyone. අද මම කතා කරන්නේ ඔයාලගේ කටේ තියෙන දත් ටික ගැන. දැන් අපිට ජීවිතේ එකපාරක් හරි වගේ දත් ටික රිදිලා තියෙනවනේ. එක දතක් හරි රිදිලා තියෙනවා. එතකොට අපි කරනවා ඩෙන්ටිස් කෙනෙක් ළඟට ගිහිල්ලා අපේ දත පෙන්නන එක. එතකොට එයා අපිට සමහර ලාවට සජෙස්ට් කරනවා දත්ත ෆිල් කරන්න. එහෙම නැත්තම් මේ දත්ත ක්ලීන් කරන්න, දත් ටික සුද්ධ කරගන්න ඕනේ. මේ වගේ එක එක සජෙෂන් අපේ දත් ටිකට දෙනවා. ඉතින් මේ ලෝකේ ජීවත් වෙන අපි හැමෝටම දත් ටිකක් තියෙනවා. ඉතින් අපි දත රිදුනහම ඩෙන්ටිස් කෙනෙක් ළඟට යනවා වගේ හිත රිදුනහම ඇයි අපි කවුන්සලර් කෙනෙක් ළඟට යන්නේ නැත්තේ? හිත රිදුනහම ඇයි අපි සයිකොලොජිස්ට් කෙනෙක් ළඟට යන්නේ නැත්තේ? හිත රිදුනහම එහෙම නැත්නම් අපිට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි අපි සයිකියාට්‍රික් කෙනෙක් ළඟට යන්නේ නැත්තේ? ඔයා හිතනවා ඔයා මේ වගේ කෙනෙක් ළඟට ගියාම ඒක ඔයාගේ ජීවිතේට යම්කිසි හානියක් වෙයි. කවුරු හරි කියයි ඔයා මොකද වේදනාවක් ඒක එහෙම නැත්නම් කවුරු හරි ඔයාට කියයි ඔයා මානසික ව්‍යාධි වේදේ එහෙම නැත්නම් ඔයා පිස්සෙක් කියලා කවුරු හරි කියයි. එහෙම කියලා ඔයා බය වෙනවා ඇති. හැබැයි ඔයා දතේ අමාරුව පෙන්න ගන්න යන බය වෙන්නේ නැහැ නේද? ඇයි අපි ආසයි සුව කරගන්න අපි ආස නැහැ වේදනාවෙන් ඉන්න. ඉතින් ඔයාගේ මානසික ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඔයා වෛද්‍යවරයෙක් ළඟට යන එක එහෙම නැත්නම් කවුන්සලර් කෙනෙක් ළඟට යන එක ලැජ්ජ වෙන්න ඕනි කාරණයක් නෙමෙයි. ඒක ඔයා ආඩම්බර වෙන්න ඕනි කාරණයක්. මොකද ඔයා ඔයාට ආදරේ කියලා කියන්න, ඔයා ඔයාව තේරුම් අරන් ඉන්නවා කියන එක සහ ඔයා ඔයාව වර්ධනය කරගන්න ඕනි කියන එක ඒ ඇතුලේ තියෙනවා. ඉතින් කිසිම වෙලාවක ඔයා ලැජ්ජ වෙන්න එපා මේ වගේ දෙයකට ප්‍රතිකාරයක් ගන්න. අපි හැමෝටම හිතක් තියෙනවා. එතකොට අපි හැමෝගෙම හිත රිදෙනවා. අපේ හිත රිදුණු වෙලාවක අපි මෙහෙම ප්‍රතිකාරයක් ගන්න යනවා කියන එක. එහෙම නැත්නම් අපි කඩා වැටලා ඉන්න වෙලාවක අපි බෙහෙත් ටිකක් ගන්නවා කියන එක කවමදාකමවත් කියන්නේ නැහැ. ඔයා මුළු ජීවිත කාලෙම රෝගියෙක්. එහෙම නැත්නම් ඔයා මුළු ජීවිත කාලෙම සමාජයෙන් අවමන් ලබන්න ඕනි පුද්ගලයෙක් කියලා. අපි මේ ලෙඩත් එක්ක ජීවත් වෙද්දී තමයි අපිට ඒ පීඩනය වැඩිපුර දැනෙන්නේ. එතකොට තමයි මිනිසුත් එක්ක අපිට ගනුදෙනු කරගන්න අමාරු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි සුව වෙමු. අපි අනාගතයට අපි අපිට ආදරය කරලා අපි අපිව ලස්සනට මේ සමාජයේ රිප්‍රසන්ට් කරමු කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.